Hello guys, සුබ දවසක්. අද යකාගේ කාපරේ දෙක කොටස කියන දවස. මගේ හොල්මන් කතා පොතේ මේ වගේ හොල්මන් කතා තව ගොඩක් අහන්න ඕනේ නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. හරි. අපි දැන් යමු කතාවට. මම කලින් කිව්වනේ තොම්සන් අර කාබරේට ගියාට පස්සේ හොදටම බය වෙලා ඒකට ගියෙත් නැහැ. එතකොට තොම්සන් තවත් සතියක් එහි රැඳී සිටියා. කිසිවෙටකත් රහස් කාමරයේ දොර ළඟටවත් ගියේ නැහැ. ඔහු බොහෝ විට කොරිඩෝවේ නතර වී සවන් දුන්නේය. එහෙත් එහි නිශ්ශබ්දතාවයේ පමණක් තිබිණි. එහෙත් තොම්සන් ගමේ කිසිවෙකුගෙන්වත් එම කාමරේ අගුල දමා ඇති කාමරේ ගැන විමසන්න ගියේ නැහැ. ඔහු වැඩි විස්තර සොයා ගැනීමට තීරණය කළා. ඔහු සැලැස්මක් සකස් කරා. මිස්ටර් ඇන්ඩ් මිස්ටර් බෙස්ට් අදට අදාළ මාස්ක මුදල් ගෙවා ස්තුති කර මෙසේ පැවසුවා. මම ගමනක් යනවා. මට පොඩි දෙයක් ගන්න තියෙනවා. ආපහු මම ගේ ඇතුළට ගිහිල්ලා එන්නම්. ඉන්පසු ඔහු පඩිපෙළ දිගේ දිව ගොස් හැකිතරම් නිහඬව කාමරයේ දොර විවෘත කළේය. එහෙත් ඔහු දුටුවේ ඇදහි නිදා සිටි පුද්ගලිකු නොවේ. පරණ ඇඳුම් ගොඩක් පමණි. ඔහු සිනාසෙන්නට විය. ඒක ඇත්තට මිනිසෙක් නෙමෙයි. මම කොච්චර මෝඩෙක්ද මිනිහෙක් කියලා මට රැවටුනේ පරණ ඇඳුම් ගොඩකට. ඔහු සිතුවේය. එසේ සිතා ඔහු යන්න හැරුණේය. ඒත් එකවරම පිටිපසින් යමක් චලනය විය. ඔහු ඉක්මනින් හැරී බැලූ විට එහි පැරණි රෙඩි ඇඳුම් ගොඩ ඔහු දෙසට එනු දුටුවේය. ඔහු සියල්ල ඔහුගේ ඇඟ සීතල විය. ඇඳුම් වලට පණ ඇවිත් ඒ ඇඳුම් අතර ඉහළින්ම තිබුණේ ජැකට්ටුවක් වේ. ඉදිරිපස සිරවී තිබූ පිහියක් සහ එහි කම්සේ පුරාම දූවිලි වගේ වියලී ගිය ලේ තැවිල්ලා තිබුණා. ඔහුගේ සිත බියටපත් කරමිනි. එය කිසිවක් නැති තැන ඔහු දොර ඇර කාමරයෙන් පිටට දිව යන්නට හැරුණේ. ඒ හදිසියෙම නැවතත් ඔහු පිටිපසින් යමක් චලනය වන්නට විය. අතිශය බියටපත් වූ ඔහු පඩිපෙළදී පහළට බැස දිව ගියත් පහත මහලේදී ඔහු සිහි නැති විය. ඔහුට නැවතත් සිහිය ලැබුණානේ. ඊට පස්සේ ඔහු දෙනෙත් විවෘත කර බැලූ විට ඔහු දුටුවේ මිස්ටර් ඇන්ඩ් මිස්ටර් බෙස්ට් වීදුරුවකට ජලය ගෙන ඔහු ළඟට සිටගෙන සිටින අයුරුය. ඔහු සිටියේ කෝපයෙනි. මට මොකද වුනේ? තොම්සන් කෙඳිරි ගෑවේය. ඔහුට සිහිය නැති වුණා. ඔයාට සිහිය නැති වුණා. ඔයා එහෙම කරන්න හොඳ නැහැ මිස්ටර් තොම්සන්. අපි ඔයාට මෙච්චර හොඳ සැලකුවාද? ඇයි ඔයා ඒ කාමරේ බලන්න හිතුනේ? ඔයා දැක්ක දේ මිනිස්සුන්ට කිව්වොත් මේ ගෙදර තවත් ඉන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඔහු පැවසුවේ රවමිනි. සමා වෙන්න. මට දැනගන්න ඕන උනේ ඒ කාමරේ වහලා තියෙන්නේ මොකද කියලා. ඒ කාමරේ රහස මොකද්ද කියලා. තොම්සන් පැවසුවේ තදබැවිනි. හොඳයි. මං එහි රහස් කියන්නම්. ගොඩක් කාලයකට කලින් මෙතන ධනවත් මහත්මයෙක් ජීවත් වුණා. එක් සන්දෑවක ඔහු ගමේ ඇවිදිමින් සිටියදී මිනිසුන් පිරිසක් පහර දුන්නා. ඔවුන් ඔහුගේ මුදල් සොරකම් කිරීමට අවශ්‍ය වුණා. ඒ අය ඔහු අල්ලාගෙන ඔයා ඇවිදිමින් සිටියදී අර දුටු විශාල සුදු ගල මත ඔහුව තබා පිහියකින් ඇන ඔහුව මරා දැමුවා. ඊට පස්සේ ඔවුන් ඔහුගේ සිරුර
මුහුදට විසි කළා. එදා ඉඳන් ධීරවරයන්ට කිසිම දිනක මාළුවෙක් අල්ලා ගන්න බැරි වුණා. ඒ සුදු ගල ළඟදීම රැට මිනිස්සු බය කළා. ඉතින් අපිට කලින් මේ ගෙදර ජීවත් වුණු මිනිස්සු අපිට කිව්වා ඒ නිදන කාමරේ අකුරු දාන්න කියලා. මොකද මරා දාපු මිනිස්සයා ඒ කාමරේ හොල්මන් කරන නිසා. එයා නැවතිලා හිටියේ ඒ කාමරේ. අපි මෙහෙට ආවට පස්සේ මරා දාපු මිනිස්සයාගේ අවතාරය දැක්ක පළවෙනි කෙනා ඔයා. එයා කවදාකවත් අපිට ප්‍රශ්නයක් කරේ නැහැ. බෙස්ට් පැවසුවේය. එහෙනම් අපි ඔයාට සාධාරණයක් ඉෂ්ට කරමු. අපි මේ ගැන පොලිසියට කියමු. තොම්සන් පැවසුවේය. හපොයි බෑ. මෙහෙ ඉන්න දීවරයෝ හරිම දරුණුයි. අපිව මරලා දායි. බෙස්ට් පැවසුවේ බියනි. එහෙත් තොම්සන් ඔහුගේ කතාව පිළිගත්තේ නැත. ඔහු එදිනම පොලිසියට ගොස් සියල්ල පැවසුවේය. ඒ මොහොතේම ක්‍රියාත්මක වූ පොලිසිය ගමේ දාමරික දීවරයන් කිහිප දෙනෙකු අල්ලාගෙන ඔවුන්ගෙන් සියලු විස්තර දැනගන්නට මිනිමරුවන් දැනගත්තා. ඊට පස්සේ ඔහු මිනිමරුවන් පොලිසියට බාර ගත්තේ. නඩු විභාගයෙන් මසක් තිස්සේ පැවතුණි. අපරාධකරුවන්ට සිදු වූයේ එල්ලුම් ගස් යන්නට. තවත් දිනක් ගත විය. ඒ රාත්‍රියේ තොම්සන් පසු දින මේ නිවසින් යන්නට සූදානම් සිටියේ. ඉදින ඔහු මිදුලේ සිට කල්පනා කරමින් සිටියදී ධනවත් මහත්තයා මරා දැමුවේ සිදුවීම ගැනය. ඒ සමගම ඔහු වෙත ආයේ ඡායාවකි. එය මහත පුද්ගලයෙකුගේ අවතාරයකි. මේ මැරයෝ මරාදා මේ මාමයි. දැන් මට යුක්තිය ඉෂ්ට වුණා. ආයෙත් මම මෙහාට එන්නේ නැහැ. මම වෙන ලෝකයකට යනවා. ඔයා මං වෙනුවෙන් කළ දෙයට ස්තුතියි. ස්තුති කරන්නයි මම ආවේ. පරිස්සමින් ඔහු ඈතට පාවී ගියේය. පාවී ඈතට යන අවතාරය නොපෙනී යන තෙක් බලා සිටි තොම්සන් නිවස සුළට ගියේ සැහැල්ලු සිතිනි. අවසානයි. මේක ඔය කට්ටිය එන්ජොයි කරා නම් මේක ගැන ඔය කට්ටියට මොන හරි ඔයගොල්ලෝ ඇසිත තියෙනවා නම් ඒක කියන්න ඕන නම් ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අදට කතාව ඉවරයි. ස්තුතියි. හෙට දිනේදී භූත බංගලාව කියන කොටස මම ගේනවා. ඒක බලලා ඒකෙත් මොකක්ද වෙන්නේ කියලා හොයන්න ඕන කට්ටිය subscribe කරලා bell icon එක click කරන්න. එතකොට ඔය කට්ටියට notification එකක් විදිහට මේ වීඩියෝ එක එයි. එතකොට ඔය කට්ටියට බලන්න පුළුවන්. bye. චූටි ඔය channel එක subscribe කරන්න.